ඉතාලි වීසා ලැබුණාද? වීසා ලැබුණාට පස්සේ ඔබගේ පාර්ට්නර්ව දරුවන්ව ඔබත් සමග ඉතාලියට ගේන්න පුළුවන් බව ඔබ දන්නවද? ඔබ මේ ගැන කලින් දරන් හිටියේ නෑ නේද? ඉතාලි පළවෙනි වතාවට මේ විදියට පුද්ගලයෙක්ව ගෙන්නන විදිය ගැන අපි කියලා දෙන්නයි යන්නේ. මේ ක්‍රමයට ඔබ පුද්ගලයෙක්ව ගෙන්න ගන්න නම් ඔබ ඉතාලියට ඇතුල් වෙලා ඉන්න අවශ්‍යතාවයක් නෑ. ඔබ පළවෙනි වතාවට ඉතාලියට ඇතුල් වෙද්දිම ඔබත් සමගම ඔබගේ සහකාරු සහකාරිය ඒ වගේම ඔබේ දරුවන් ඔබත් සමග ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. විස්තරය දැනගන්න ආසද? ඉතාලිය අපි YouTube channel එකේ සම්පූර්ණ විස්තරය මම දාලා තියෙනවා. link එක TikTok channel එකේ තියෙනවා. ඊට අමතරව YouTube එකට ගිහිල්ලා ඉතාලිය අපි කියලා search කරොත් ඔබට අපේ channel එක බලා ගන්න පුළුවන්. ඒ channel එකට බැලුවට පස්සේ ඔබට පුළුවන් මේ වීඩියෝ එක බලා ගන්න. ඉතාලි වීසා ලැබුණාද? වීසා ලැබුණාට පස්සේ ඔබගේ පාර්ට්නර්ව දරුවන්ව ඔබත් සමග ඉතාලියට ගේන්න පුළුවන් බව ඔබ දන්නවද? ඔබ මේ ගැන කලින් දරන් හිටියේ නෑ නේද? ඉතාලි පළවෙනි වතාවට මේ විදියට පුද්ගලයෙක්ව ගෙන්නන විදිය ගැන අපි කියලා දෙන්නයි යන්නේ. මේ ක්‍රමයට ඔබ පුද්ගලයෙක්ව ගෙන්න ගන්න නම් ඔබ ඉතාලියට ඇතුල් වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ පළවෙනි වතාවට ඉතාලියට ඇතුල් වෙද්දිම ඔබත් සමගම ඔබගේ සහකාරු සහකාරිය ඒ වගේම ඔබේ දරුවන් ඔබත් සමග ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. විස්තරය දැනගන්න ආසද? ඉතාලිය අපි YouTube channel එකේ සම්පූර්ණ විස්තරය මම දාලා තියෙනවා. link එක TikTok channel එකේ තියෙනවා. ඊට අමතරව YouTube එකට ගිහිල්ලා ඉතාලිය අපි කියලා search කරොත් ඔබට අපේ channel එක බලා ගන්න පුළුවන්. ඒ channel එකට බැලුවට පස්සේ ඔබට පුළුවන් මේ වීඩියෝ එක බලා ගන්න.